සිට දෙනා පිළිගන්නවා රිප්ලේ වෙතට. ඉතින් අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ මේ මම මේ වීඩියෝ එක කරන අතරේ තමයි මම මෙතන වීඩියෝ එක කරන්නේ. ඉතින් ඒ වීඩියෝ එක ඔයගොල්ලන්ට පස්සේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ වීඩියෝ එක. හරි. දැන් මම කතා කරන්න යන්නේ දැන් මේ මම මේ වීඩියෝ කරන අතරතුරේ තමයි ස්පයිඩර්මෑන් ට්‍රේලර් එක ආවේ. ඉතින් ස්පයිඩර්මෑන් ට්‍රේලර් ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුණා. මේ ගොඩක් අය නිකන් වැරදි මත කියන යනවා මේක වෙයි මෙහෙම වෙයි කියලා. ඇත්තටම මට හිතන විදිහට අනුව තමයි මම මේ කතාව කියන්නේ යන්නේ. ඇත්තටම මම කතාව මොකද්ද වෙන්නේ කියලා මම හරියටම දන්නේ නැහැ. ඒත් මට හිතෙනවා මෙන්න මේක තමයි මේ කතාවේ ප්‍රධාන සිද්ධිය වෙන්න යන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවා නෝවේ හෝම් බැලුවා නම් ස්පයිඩර්මෑන් ඔබ අමතක කරනවා හැමෝටම ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඉතින් අර මන්තරයක් මතුරු ඉවර වෙලා ඉන්න ඔක්කොටම මේ පීටර් පාකර් ස්පයිඩර්මෑන් කියන කෙනාම අමතක කරලා දානවා හැමෝගෙම මතකයෙන්. ඉතින් එහෙම මතකය අතහැරියට පස්සේ මේ කතාව යන්නේ ඊට අවුරුදු 4කට පස්සේ කියලා ඉවරලා දැන් එනවුන්ස් කරලා තියෙනවා මාවල් එකකින්. ඉතින් එතකොට මේ අවුරුදු 4 ඇතුළත කාලේ කොටස් කීපයක් තමයි අපිට මේ ට්‍රේලර් එකේ මේ මේන් විදිහම බලා ගන්න හම්බෙන්නේ. එකක් තමයි අර සිටි එකේ යතුරු දෙනවා. එයාට අර නිව්යෝක් සිටි වල අර කී එක දෙනවා. ඒ කියන්නේ කී එක එක් දෙනවා කියලා කියන්නේ වෙන රටවල ගොඩක් එක කරන දෙයක්. ඒක අපේ රටේ නම් ඉතරම ලොකු ප්‍රසිද්ධ දෙයක් නෙමෙයි. හැබැයි ඒක වෙන රටවල පොඩ්ඩක් ප්‍රසිද්ධ දෙයක්. මොකද කවුරු හරි කෙනෙක් නගරේ බේරගන්න ඉන්නවා නම් ඒ වගේම මොකක් හරි දෙයකින් නගරේ බේර ගන්නවා නම් අර ඒ කෙනාට නිකන් කරුණාමයක් දෙනවා වගේ තමයි නගරේ කී එක දෙනවා කියලා කියන්නේ. ඉතින් අන්න එහෙම කී එක දෙන කොටසක් අපිට මේ ට්‍රේලර් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම බූමරෑන් කියන අර විලන් එක අපිට ෆයිට් කරන කොටසකුත් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම තව විලන්ස්ලා කීප දෙනෙක් එක්කම සටන් කරන කීපයක්ම අපිට බලා ගන්න පුළුවන් සටන් කරන දැන්. මං හිතනවා මේ ඔක්කොම මේ අර අවුරුදු 4 වෙන නිකන් ෆ්ලෑෂ් බෑක්ස් වගේ පොඩි පෙන්නන ෆිල්ම් එකේ පුරාවටම පෙන්නන කොටස් කියලා. ඉතින් මේකේ මේන් සිද්ධිය වෙන්නේ මේ අර එයාගේ වෙන ට්‍රාන්ස්ෆෝමේෂන් එක. ඉතින් ඒ කියන්නේ අර එයා එන්න අර මේ ස්පයිඩර් සෙන්ස් එක වැඩි වෙනවා එයාගේ. අර ඊට පස්සේ අර අත්වලින් වෙබ්ස් යන්න පටන් ගන්නවා. ඉතින් ඒක අපිට අලුත් දෙයක් නෙවෙයි. මොකද අපි 2002 ආපු ස්පයිඩර්මෑන් ගේ දැක්කා. එයාගේ අර වෙබ් ෂූටර්ස් නෑ. එයා අතින්ම තමයි මේ දැල්ලි තින්නේ. ඉතින් ඒත් මෙයාගේ එක වෙනස් වෙනවා. මොකද අපිට මේ ස්පයිඩර්මෑන් හෝම් කමින්, ස්පයිඩර්මෑන් ෆාර් ෆ්‍රොම් හෝම්, ස්පයිඩර්මෑන් නෝවේ හෝම් කියන කොටස් තුනේ කිසිම කොටසක අපිට මේ බලා ගන්න හම්බෙන්නේ නෑ මෙයාව කන මේ රේඩියෝ ඇක්ටිව් ස්පයිඩර් කවුද මොකක්ද කියලා. ඉතින් මං හිතනවා මේ කතාවේ ඔය ෆ්ලෑෂ් බෑක් වලට අමතරව අපිට ඒ කොටස කියන්නේ ඔරිජින් එක ස්පයිඩර්මෑන්ගේ ඔරිජින් එකත් මේ අපිට ෆ්ලෑෂ් බෑක්ස් විදිහට අපිට මේ කතාවේදී බලා ගන්න පුළුවන්. මොකද ඒක තමයි මං හිතන්නේ මේකේ මේ කතාවට තියෙන මේන්ම කාරණාව මේ කතාව ගැන කතා කරන්න. ඒකින්ද මං හිතනවා අනිවාර්යයෙන්ම මේ අර ස්පයිඩර් බයිට් එක අපිට මේ කතාවේදී අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා මේ පීටර් පාකර්ව මකුළුව කන. ඊට පස්සේ ආපහු ගත්තොත් මේකේ මම කොටස් මම තනින් අරන් කියන්නේ. අපි දැක්කා මේක එක තැනක මේ පනිෂර්ත් එක්ක ටීම් අප් වෙලා ඉන්න කොටසක් සහ පනිෂර්ව නිකන් අර එයාට වෙඩි තියෙන කොටසකුත් අපිට බලා ගන්න හම්බුණා. ඉතින් එතකොට මෙතනදී වෙනම ඇත්තේ ඒතකොට දැන් අපි දන්නවා ඩෙයාඩෙවිල් බෝර්න් අගේන් සීරීස් එකට හොඳටම කනෙක්ට් වෙන විදිහට තමයි මේ මූවි එක යන්නේ. මේකේ කලර්ස් ඉඳන් ඔක්කොම නිකන් අර කලින් ස්පයිඩර්මෑන් මූවිස් වලට වඩා පොඩ්ඩක් වෙනස් විදිහට කලර්ස් ඇවිල්ලා තියෙන එක. නිකන් කලර්ස් නිකන් අඳුරු පාටට ඇවිල්ලා ඉවරලා නිකන් ස්පයිඩර්මෑන් නිකන් අඳුරු කරලා පෙන්නන කතාවක් මේක. ඇත්තටම තව ට්‍රේලර් එකක් මොකද ටීසර් ට්‍රේලර් එක මේ තව ට්‍රේලර්ස් දෙකක් විතරම අපිට බලා ගන්න ලැබෙයි. මොකද මූවි එක ළඟ එනකොට දැන් මූවි එක රිලීස් වෙනවා කියලා තියෙන්නේ මේ අවුරුද්දේ ජූලි 31 වෙනිදාට. ඉතින් එතකොට තව ලඟ වෙනකොට අපිට මේන් ට්‍රේලර් එකක් ඒ වගේම ෆයිනල් ට්‍රේලර් එකකුත් අපිට මේ මූවි එකේදී බලා ගන්න ලැබෙයි. අපි ඒව ගැන කතා කරමු. දැන් අපි මේ ටීසර් එක ගැන කතා කරොත් මේ අර අඳුරු ලුක් එකට තමයි යන්නේ. මං හිටියේ අඳුරු ලුක් එකට තමයි යන්නේ. ඒ වගේම මේ පනිෂර් ඉන්නවා කියන්නේ අපිට අනිවාර්යයෙන්ම මේ කතාවේදී මේ ඩෙයාඩෙවිල් අමතක කරන්න බෑ. මොකද නිව්යෝක් නගරේ කිව්වට පස්සේ දැන් ඩෙයාඩෙවිල් නිව්යෝක් නගරේ තමයි ඩෙයාඩෙවිලුත් ඉන්නේ. එතකොට මං හිතනවා අනිවාර්යයෙන්ම මැට් මර්ඩොක් කියන මේ ඩෙයාඩෙවිල් කියන චරිතයවත් අපිට මේ කතාවේදී දකින්න ලැබෙයි කියලා. මොකද මේ හැබැයි මේ සතියේ තිබ්බ ටුනයිට් ෂෝ එකට ඇවිල්ලා තිබ්බා
ඩෙයාඩෙවිල්ට රංගනෙන් දායක වෙන මේ චාලි කොක්ස්. ඉතින් එයා නම් කියන්නේ එයා ඒ මූවි එකේ නෑ කියලා. ඉතින් ඒ වගේම දේවල් අපි මීට කලිනුත් අහලා තියෙනවා. ඉතින් මේ ඊට කලිනුත් අපි දැකලත් තියෙනවා. ඇන්ඩ්‍රු ගාෆීල්ඩ් ජිමි ෆැරන් ෂෝ එකට ඇවිල්ලා ඉවරලා කිව්වා මේ මෙන්න මෙහෙම එයා ඒ මූවි එකේ නෑ ඒක ෆොටෝෂොප් කියලා ඉවරලා ඒ වුණාට ඒක ඇත්තටම වුණා. හැබැයි මම හිතනවා මේක මේ මල්ටිවර්ස් සම්බන්ධ චිත්‍රපටයක් වෙන එකක් නෑ කියලා. මොකද මේ අපි දැන් මල්ටිවර්ස් සම්බන්ධ චිත්‍රපටයක් අපි බලුවනේ. නෝවේ හෝම් කියන්නේ සම්පූර්ණ මල්ටිවර්ස් එකටම සම්බන්ධ චිත්‍රපටයක්. හැබැයි මේක මං හිතනවා අර මේ ස්පයිඩර්මෑන්ගේ ඔරිජින් එකත් එක්ක ගොඩක්ම සම්බන්ධ වෙන කතාවක් කියලා. ඉතින් ඒක නිසා මල්ටිවර්ස් එකට ලොකුවට සම්බන්ධකම් තියෙන මූවි එකක් වගේ නෙමෙයි ට්‍රේලර් එකෙන් නම් පේන්නේ. හැබැයි අපි දන්නේ නැහැ මාවල් නේ ට්‍රේලර් එකකින් අපිට බොරුද දන්නේ නැහැ පෙන්නලා තියෙන්නේ. ඉතින් අපි දන්නේ ඇත්තටම. ඉතින් ඊට පස්සේ අපිට මේකේ මේන් විලන් විදියට ඇත්තටම මං හිතන්නේ අපිට බලාගන්න ලැබෙන්නේ ස්කෝපියන් නෙමෙයි. අපි ස්කෝපියනුත් මං හිතන්නේ පොඩි කොටසකට අරන් තියෙන චරිතයක් මං හිතන විදිහට ස්කෝපියන් කියන්නේ ස්කෝපියනුත් මේන් චරිතයක් මේන් විලන් කෙනෙක්ගේ චරිතයක් මං හිතන්නේ රඟපාන ඇති කියලා. මට අනුව නම් මං හිතන්නේ ප්‍රධානම මේකේ මේන් විලන් විදියට රංගනෙන් මේන් විලන් විදියට ඉන්නේ මේ මයින්ඩ් කන්ට්‍රෝල් කරන කවුරු හරි කෙනෙක්. ඉතින් ඇත්තටම කවුරු වෙන්න පුළුවන්ද කියන එක මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මෙතන. අපි දකිනවා මේ අර යුද්ධ ටැංකියක් වගේ එකක් කැඩලා එනවා. ඊට පස්සේ ඒක දොර ඇරලා බැලුවාට පස්සේ ඒක ඇතුලේ ඉන්නේ මේ වයසක ගෑනු කෙනෙක්. ඉතින් එයා මයින්ඩ් කන්ට්‍රෝල් කරලා තියෙනවා ඒ යුද්ධ ටැංකිය පාලනය කරන්න. ඒ වගේම අර සෝල්ජර්ස්ලා කීප දෙනෙකුත් අර මේ එකපාරටම මයින්ඩ් කන්ට්‍රෝල් වෙනවා වගේ සීන් එකක් අපිට පෙන්නනවා. ඉතින් මං හිතනවා අර මේ ඔයගොල්ලෝ ට්‍රේලර් එකේ දකින්නද මෙන්න මෙයා මේ ඉන්නේ මෙන්න මෙතන අර අත් දෙක දික් කරන කෙනා. මං ගොඩක් වෙලාවට හිතන්නේ මෙන්න මෙයා තමයි මේකේ මේන් විලන්. සමහර විට මේ මේන් විලන්ට රංගනයෙන් දායක වෙනවා ඇති ජෝකීරි කියන්නේ අපේ ස්ට්‍රේන්ජර් තින්ග්ස් එකේ අපි හැමෝම ආදරය කරන ස්ටීව් කියන චරිතය තමයි මං හිතන්නේ මේ මෙතන මේ අත් දෙක දික් කරන කෙනාට ඉන්නේ. එයා තමයි මං හිතන්නේ මේ මයින්ඩ් කන්ට්‍රෝල් කරන කෙනා. එහෙමත් නැත්නම් අපිට ස්ට්‍රේන්ජර් තින්ග්ස් කතාවෙම දකින්න ලැබෙන මේ මැක්ස්ගේ චරිතයට රංගනයෙන් දායක වෙන සේඩි සින්ක් මේ චිත්‍රපටයේ ඉන්නවා කියලා අපිට ෆොටෝස් කීපයක් සහ මේ එයා ඔෆිෂියලි කියලා තිබ්බ එයා මේ චිත්‍රපටයේ ඉන්නවා කියලා. ගොඩක් අයගේ මතේ තියෙන්නේ එයා ජීන් ග්‍රේ චරිතය රංගනයෙන් දායක වෙනවා කියන්නේ. ඒතකොට ජීන් ග්‍රේ කියන්නේ එතකොට එක්ස්මෙන් කෙනෙක්. ඒතකොට මම හිතනවා මේ යුනිවර්ස් එකට එක්ස්මෙන් වල ලොකුවට සම්බන්ධ කරන්න යන්නේ නැහැ. මොකද මෙච්චර කාලයක් සම්බන්ධ කරපු නැති එක්ස්මෙන් ලා කියන්නේ මං කියන්නේ මේ 616 කියන මේ 616 කියන එර්ත් එක නැත්තම් මේ එර්ත් 199 999 කියන මේ එර්ත් එකේදී අපිට මං මේ එක්ස්මෙන් ලව බලාගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම ෆැන්ටස්ටික් ෆෝර් ලව බලාගන්න ලැබෙන්නේ නැහැ. මොකද ෆැන්ටස්ටික් ෆෝර් ලගේ චිත්‍රපටේ පටන් ගන්නකොට මේගොල්ලෝ පෙන්නුවා ඒක වෙන යුනිවර්ස් එක වෙන එර්ත් එකක් කියලා. ඉතින් මං හිතනවා මේ සේඩි සින්ගේ චරිතය මේ ජීන් ග්‍රේ වෙන එකක් නෑ කියලා බොහෝ දුරට. මට අනුව නම් ජීන් ග්‍රේ වෙන්න විදිහක් නෑ මේ චරිතය. මං හිතනවා බොහෝ දුරට මේ චරිතය මේ වෙනත් චරිතයක් මේකේ ඉන්න විලන් සයිඩ් එකට ඉන්න චරිතයක් වෙයි කියලා මං හිතනවා. නැත්තම් ස්පයිඩර්මෑන් කෙනෙක් වෙන්නත් ලොකු ඉඩකඩක් තියෙනවා. හැබැයි මං හිතනවා බොහෝ දුරට මේ ඉන්නේ ජීන් ග්‍රේ නෙමෙයි කියලා. ජාන විකෘති වෙන කතාවකුත් යනවා මෙතන. දැන් ජාන විකෘති වෙනවා කියන්නේ අර මං කලිනුත් කිව්වා මේ එයාගේ අර ස්පයිඩර් සෙන්ස් එක වැඩි වෙලා ඉවර වෙලා මං හිතනවා මේ අර උඩ මට්ටමට ඇවිල්ලා ඉවරලා අර 1990 අපි බැලුවා අපි පොඩි කාලේ බලපු මේ ස්පයිඩර්මෑන් ඇනිමේෂන් මූවි එකේදී අර එක එපිසෝඩ් එක මට මතක විදිහට සීසන් 2 එකේ සීසන් 2 එකේදී මේ යාව අර මෑන් ස්පයිඩර් කියන කෙනා බවට පත් වෙලා. ඒ කියන්නේ අර මේ එයාගේ ඒක අර නයිට්මෙයා එකක් වගේ එකකින් තමයි යාට එහෙම පේන්නේ. ඇත්තටම මේ කියන්නේ ඇත්ත කාටුන් එකේ ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. හැබැයි මං හිතනවා මේ කතාවේදී එයා එහෙම වෙන්න යන්නේ. එයා ඒක නිසා උපදේශ ගන්න කීප දෙනෙක්ගෙන් යනවා. ඒ යන එක්කෙනෙක් තමයි
බෘස් බැන ඇතුර බෘස් බැන ගවට කියට පස බෘස් බැනත් දානවා කවුදයා කියල කරලා ඉති එතකොට අපිට බෘස් බැන පීට පාක කියලා කැන් මේ ස්පයිඩමෑන් කිය දන්නේ නෑ හැබැයි මේ කතාවති මංහිතන්න බොහෝදුරට එයා දැනගන්න ඊට පස්සේ තමයි මේ චකප්ය කරලිවර වෙලා යා කියන්න මේක වැඩිවේගෙන යන්න මේක වැඩි වුණොත් මේක ලොකු සිටුවේෂන් එකට යන්න පුළුවන් මොකද කිරිවෙරලා යා මේ ට්‍රේල එක ඇතුළති කියනවා ඒවගේම මේක අර මේ මෙන්න මේ සීන් එක මෙන්න මෙතන මේක තමයි ගොඩක් අයට ප්‍රශ්නයක් කියලා තිබෙන මෙන්න මේකේ මේ වගේම සීන් එකක් අපිට නෝවේ හෝම් ට්‍රේලර් එකෙත් බලගන්න පුළුවන් මෙන්න මේක හැබැයි නෝවේ හෝම් එකේ මූවි එකේ උනේ මෙන්න මේක හරිද එතකොට මේ මූවි එකේදී මේ මෙන්න මේ කැමරා ෂොට් එක මේ ගොඩක් අය අතර ප්‍රසිද්ධ වෙලා තියෙනවා ඒ වගේම ගොඩක් අය කතා කරනවා මෙතන ඉන්නේ පීට පාකට අමතරව තව කීප දෙනෙක්ම මෙතන ඉන්නවා කියලා කියන්නේ ස්පයිඩර්මෑන්ට අමතරව තව කවුරු හරි මෙතන ඉන්නවා කියලා ගොඩක් අය ගෙස් කරනවා ඒ ගෙස් කරන්නේ සමහර විට අර නෝවේ හෝම් එකේ වගේම ස්පයිඩර්මෑන්ලා අනිත් දෙන්නත් මේකට සම්බන්ධ වෙයිද කියන එක තමයි මෙතන අහන්නේ මං ගොඩක් වෙලාවට හිතන හැබැයි මෙතන ඉන්නේ මෙතන මේ ඉන්න සංගමේ නම තමයි හෑන්ඩ් කියන්නේ ඔයගොල්ලෝ Netflix එකේ ගිය මේ Daredevil season 2 බැලුවා නම් ඒ වගේම මේ Punisher වගේ TV series බැලුවා නම් අපිට මේ හෑන්ඩ් කියන එක මේ ඒ වගේ මොකද මේ Iron Fist හෑන්ඩ් එකට ප්‍රධානම සම්බන්ධ වෙන කතාව ඉතින් මේ වගේ කතා බැලුවා නම් ඔයගොල්ලන්ට මේ හිතා ගන්න පුළුවන් මේ හෑන්ඩ් කියන සංවිධානයේ ගොඩක්ම මේ Daredevil හා සම්බන්ධ සංගමයක්. එතකොට මෙතන ස්පයිඩර්මෑන් එක්ක අපිට මේ මෙතන එහා පැත්තෙන් අපිට මේ පල්ලෙහෙන් Daredevil බලා ගන්න ලැබෙයි කියලා හිතනවා තමයි මම. මොකද මගේ පෞද්ගලික මතය මං හිතන්නේ අර මල්ටිවර්ස් එකට ලොකුවට සම්බන්ධ කරන්නේ නැතුව ග්‍රවුන්ඩ් ලෙවල් එකේ මේ හීරෝ තියයි කියලා. එතකොට ස්පයිඩර්මෑන් ඒ වගේම Daredevil කියන දෙන්න තමයි මෙතන මං හිතන්නේ මේ ෆයිට් එක යන්නේ මේ හෑන්ඩ් එකත් එක්ක. ඇත්තටම මේකත් ෆ්ලෑෂ්බැක් එකක්ද කියලා මට හිතෙනවා. මොකද අර අවුරුදු 4 ඇතුළත එයාට වෙන කතාවේදී අර මෙයාට දැන් මේ අර නගරේ කීයක දෙන්න තරම් එයා නගරේ බේරගත්ත කෙනෙක් නම් ඒ බේරගත්ත විදි කීපයකුත් තියෙන පෙන්වන්න එපා. එතකොට මං හිතනවා මෙන්න මේ සීන් එකයි මෙන්න මේ උඩින් පෙන්වන මෙන්න මේ සීන් ටික මේ ඔක්කොම මේ අර එයාගේ නගරේ බේරගන්න කරපු දේවල් වල ෆ්ලෑෂ්බැක්ස් කියලා තමයි මම හිතන්නේ ගොඩක් දුරට. ඉතින් අර කියන්නේ මෙයාව අර ටර්න් වෙන්න යන කතාව ඒ වගේම අර මේ අර මයින් කන්ට්‍රෝල් කරන කෙනා හා සම්බන්ධ කතාවයි තමයි මේකේ මේන් සිද්ධිය විදිහට යනවා ඇත්තේ. මං හිතන්නේ අර කොටස් ඔක්කොම ෆ්ලෑෂ්බැක්ස් විදිහට පෙන්වන කොටස් අර මං කලින් කිව්ව විදිහට. ඉතින් ඒ වගේම මේ කලින් වගේම මාවල් එකෙන් ලස්සනට ස්පයිඩර්මෑන් මාවල් සහ මේ සෝනි කියන ආයතන දෙකම මේ ස්පයිඩර්මෑන්ගේ චරිතයට ගොඩක් ලොකු තැනක් දීලා වෙලා. මොකද ස්පයිඩර්මෑන් කියන්නේ මේ මාවල් එකට සහ මේ සෝනියට වැඩි වශයෙන්ම සෝනියකට ලොකු ගාණක් හොයාගන්න පුළුවන් චිත්‍රපටයක්. ඉතින් මං හිතනවා මේකත් බොහෝ දුරට මේ 1 මිලියන් කියන්නේ කලින් එකක් තිබ්බා 1.9 මිලියන් වාර්තාවක් තිබ්බා. ඉතින් මාවල් එකේ 4 වෙනියට වැඩිම මුදලක් උපයලා තියෙන චිත්‍රපටයේ විදිහට. ඉතින් මං හිතනවා මේ මූවි එකත් ඒ සම්බන්ධ ඒ මට්ටමටම යන මූවි එකක් වෙයි කියලා. මොකද ට්‍රේලර් එකකින් අපිට ලොකු හයිප් එකක් දීලා තියෙනවා මූවි එක ගැන. ඉතින් ලොකු සාර්ථකත්වයක් තියෙන මූවි එකක් කියලා හිතනවා මේ ට්‍රේලර් එක බැලුවට පස්සේ. ඉතින් අපි බලමු මොන වගේ වෙයිද කියලා මූවි එක. ඉතින් ඔන්න ඔය ටික තමයි මේ ස්පයිඩර්මෑන් ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම දැන් තව තොරතුරු එන ගමන් තියෙන්නේ. ඉතින් දැන් මේක තමයි දැන් ලොකුවටම දැන් මේ ට්‍රේලර් එක දවසක් ඇතුළත බලලා තියෙන දවසක් ඇතුළත YouTube එකේ බලලා තියෙන වැඩිම පිරිසක් බලලා තියෙන වීඩියෝ එක වෙලා තියෙනවා මේ ට්‍රේලර් එක. ඉතින් ඒක බීට් කරන්නේ මොකටද GTA 6 එකේ ට්‍රේලර් එකට. ඉතින් මේ වැඩිම දෙනෙක් බලලා තියෙන ට්‍රේලර් එක. ඉතින් ඔය ටික තමයි දැනට කියන්න තියෙන ස්පයිඩර්මෑන් ගැන. ඉතින් තව තොරතුරු අනිවාර්යෙන්ම ආපු ගමන් ඔයගොල්ලන්ට මම ගෙනල්ලා දෙන්නම්. ඉතින් ඒකට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ
මාව සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. මොකද මගේ වීඩියෝස් ඕගොල්ලන්ට ආපු ගමන් මේ කියන්නේ මම වීඩියෝ එකක් දාපු ගමන් ඕගොල්ලන්ට බලන්න පුළුවන් වෙන විදිහට නොටිෆිකේෂන් එක ඔන් කරගන්න පුළුවන්. එතකොට මේ රුටින් නොටිෆිකේෂන් එකක් විදිහට වැටෙනවා. එතකොට මගේ වීඩියෝ එක වටන ගමන්ම ඉතින් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉතින් ඒ වගේම මම ට්‍රේලර් එකක් ආවොත් අනිවාර්යයෙන්ම මේ මාවල් එකේ ට්‍රේලර් එකක් ආවොත් අනිවාර්යයෙන්ම බ්‍රේක් ඩවුන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් හැමෝටම ජය වේවා.